දින එනම් 2025 දෙසැම්බර් මාස 12 වන සිකුරාදා දින බූස්ස බන්ධනාගාරයේ සිට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත තම නඩු කටයුතු සඳහා පැමිණි සැකකරුවෙකුට එම නඩුවට අදාළව ගරු අධිකරණයේ විසින් අප ලබා දී තිබෙනවා. එලෙස අප ලැබීමෙන් අනතුරුව එම සැකකරු අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේදී සුදු පාට වෑන් රථයකින් පැමිණි පිරිසක් පසුපස ලුහු බැඳවිත් ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වී තිබෙනවා. එම අවස්ථාවේ අදාළ සැකකරු ආරක්ෂාව සඳහා එම ස්ථානයේ තිබූ තමාගේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මහතාගේ කාර්යාලයට ගොස් තිබෙනවා. පසුව නීතිඥවරයා විසින් අදාළ වෑන් රථයේ සිටි පිරිසගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඔවුන් කවුරුන්ද යන්න සහ ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කළ හැකි හැඳුනුම්පත් පෙන්වන ලෙසයි. නමුත් වෑන් රථයේ සිටි පිරිස ඒ සම්බන්ධව කිසිම පිළිතුරක් නීතිඥ සේනක පෙරේරා මහතාට ලබා දී නොමැත. පසුව නීතිඥවරයා ප්‍රදේශීය භාර කෙසෙල්වත්ත පොලිසිය අමතා මේ සිද්ධිය පැහැදිලි කිරීමෙන් අනතුරුව එම ස්ථානයට පොලිසිය යොමු කරන ලෙසද ඉල්ලා තිබෙනවා. බූස්ස බන්ධනාගාරයේ අවුරුද්දක පමණ කාලයක් සිට අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී ලබා දුන් අප නියෝගයක් අනුව අප මත මුදාහරින ලද රැඳවීම. ඇත්තටම ඔහු මගේ සේවාදායකයෙක්. ඒ අනුව වැඩිදුර නීතිමය උපදෙස් දීම සඳහා අලුත්කඩේ පිහිටි මගේ කාර්යාලයට අද දින අප ලබා දීමෙන් පසු ඔහු පැමිණියා. ඔහු පැමිණීමෙන් පසුව යම් පිරිසක් ඔහුව අත්අඩංගුවට ගන්න නැත්නම් ඔහුව පැහැරගෙන යන්න උත්සාහ කරන බවට ඔහු විසින් ලබා දුන් තොරතුරක් අනුව මා විසින් සොයා බැලුවා. ඒ ස්ථානයේ පැමිණි පිරිස වලින් අහලා බැලුවා මම ඔයගොල්ලෝ පොලිසියද කියලා. නමුත් ඒගොල්ලෝ කියන්නේ නැහැ ඒගොල්ලෝ පොලිසිය කියලා. ඒගොල්ලෝ නිකන් ඉන්නවා කියලා කියන්නේ. ඉතින් මේ සුදු වෑන් එකකින් ආපු පිරිසක්. ඉතින් ඇත්තටම යම් පොලිස් විමර්ශනයක් සහ පොලිසියට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකේ කිසිම ගැටලුවක් නැහැ. අපි මේ රටේ නීතියට යටයි. නමුත් යම් කිසි විදිහකට නාඳුනන එහෙම නැත්නම් තමන්ගේ අනන්‍යතාවය නොපෙන්වා යම් කිසි විදිහකට පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා නම් ඒකට අපිට ඉඩ දෙන්න බෑ. මොකද මේ රටේ නීතියක් තියෙනවා. යම් නිලධාරියෙක් තමන්ගේ අනන්‍යතාවය පෙන්වනවා. අනන්‍යතාවය පෙන්වන්නේ නැතුව පුද්ගලයන් අත්අඩංගුවට අරගන්නව හෝ නැත්නම් වෙනත් ආකාරයේ කරදර වලටපත් කිරීම සම්බන්ධයෙන් අපි විරුද්ධ වෙන්න ඕන. මොකද ඒක මේ රටේ නීතියට පටහැනි. ඉතින් ඒ අනුව අපි පොලිස් මූලස්ථානට මේ සම්බන්ධයෙන් මේ වෙලාවේ පැමිණිලක් දැම්මා. දැන් මේ පොලිස් මූලස්ථානයෙන් මේ ස්ථානයට පැමිණෙනවා පොලිසියේ නිලධාරීන්. පසුව අදාළ සැකකරු විසින් තම බිරිඳවද එම ස්ථානයට ගෙන්වාගෙන ඇති අතර සැකකරු ප්‍රකාශ කර ඇත්තේ ඔහුට බූස්ස බන්ධනාගාරය තුලදී මරණ තර්ජන තිබූ බවත් මේ අවස්ථාවේ තමාව මෙලෙස රැගෙන යන්නේ කුමන හේතුවක් නිසාද යන්න තමන් නොදන්නා බවත්ය. මම අවුරුද්දක් අධ්‍යාත්ම බූස්ස බන්ධනාගාරේ අවුරුද්දක් රඳවා සිටියා. නඩු තුනකට. ඒ නඩු තුنين අප තියාගෙන මේ අද තමයි අලුත්කඩේ උසාවියෙන් අන්තිම පේතියාන එළියට ආවේ. එළියට ඇවිල්ලා මට මගේ බන්ධනාගාර ගත වෙලා ඉද්දී මට ස්ටීප් නිලධාරී ස්කයිප් මාර්ගෙන් නඩුවට යද්දී සර්ච් කළා තමයි උඩට දාන්නේ. ඒ වෙලාවේ මට කිව්වා මමයි පැටි අනිවාර්යයෙන්ම බයිනකොට ඝාතනය කරනවා කියලා මට මරණ තර්ජනය කරා. මම ඒක මෝෂන් දාලා නඩුකාර බලපිටියේ අධිකරණයේ මේ අලුත්කඩේ උසාවියේ මම නඩුකාරතුමා දෙන්නම දැනුවත් කරලා තින්නේ. දැන් මෙතන මේ අප තියාගෙන එළියට ඇවිල්ලා මම මෙතන ලෝ එකට ආවේ. ඉස්සරහට උරුම සුදු වෑන්නේ ඇවිල්ලා ඉස්සරහ ඉන්නවා කට්ටියක්. මේ ලෝ එක ගිහිල්ලා උඩ මට මරණ තර්ජන දිනවා. අරන් දෙනි සුද්දගේ පැත්තෙන් මරණ තර්ජන දිනවා. මම එළියට බහැලා ලයික් කරනවා දුරකට යන්න දෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ තර්ජනය කරලා තින්නේ. මරණ ඝාතනය කරනවා කියලා. මේ දැන් එළියේ සුදු වෑන්නේ ඇවිල්ලා කට්ටියක් ඉන්නවා. බාර ලෝ එක ගිහිල්ලා ඇහුවා මොකද කියලා කවුද කියලා කියන්නේ නැහැ. මේ පොලිසියෙන් කියලා කියන්නේ නැහැ. ඉතින් මේ මට වෙන නඩු මොකක්වත් නැහැ. මට තිවිච්ච නඩු අතර තුනට තමයි මම අප තියාගෙන මේ නඩු එළියට මේ සිද්ධිදාමේ අවසානයේ අදාළ වෑන් රථයෙන් පැමිණි පිරිස ඔවුන් පොලිසිය බව පවසා ඇති අතර මෙම සැකකරුට අදාළව වෙනත් විමර්ශන කටයුතු සඳහා ඔහුව මෙලෙස අත්අඩංගුවට ගන්නා බවයි. කෙසේ වෙතත් අවසානයේ තමාට සම්බන්ධ නඩුවලින් අධිකරණය තුළින් අපහිමි වූ අදාළ සැකකරුව සිවිල් ඇඳුමින් වෑන් රථයෙන් පැමිණි පොලිසියයි පැවසූ පිරිස විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසියයි පැවසූ එම පිරිස නීතිඥවරයා සමග පවසා තිබෙන්නේ මෙම සැකකරුට මිනීමැරුම් වලට අදාළව චෝදනා ඇති බවයි. දැන් සර්ලගේ බලාපොරොත්තු හැමදාම අපි අපිට ඊළ ප්‍රතිම ගන්නද? මේ බලාපොරොත්තු වෙන්නේ අපිට ටිකක් සාපේක්ෂව ගන්න. ඒක මොලේ දැනුගත් මිනිස්සෙක්. අහන්න බූස්ස ඉන්න මිනිස්සෙක් කොහොමද මේක එකක් කරන්නේ? ඒකදී මම උසාවියට ඉදිරිපත් කරන්නම් ඒක කරුණු. මම ඔයාලට ඉදිරිපත් කරන්න මම නැතිල නෑ.
එයා විදි කියන්නේ එහෙම කරේ නැහැ කියලා. එච්චරනේ. මෙහිදී නීතිඥවරයා පවසන්නේ ඔහුට බිනීමරුම් චෝදනාවක් නම් ඊයේ දින ඔහුට අදාළව නඩු කටයුතු අධිකරණයේදී පැවති අවස්ථාවේදී ගරු විනිසුරුතුමාට ඒ බව නොදැන්වුවේ කුමන හේතුවක් නිසාද යන්නයි. කෙසේ වෙතත් සැකකරු අද බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි වී තිබුණා.